අයිබෝවන් අද අපි වලට අරගෙන ආවේ පිටකොටුවේ තොගවෙලඳ වලින් පටන් ගන්න පුළුවන් බිස්නස් 10ක් පිළිබඳවයි. අද වීඩියෝ එක කොටස් 4ක් ඔස්සේ කතා කරනවා. බලමු මොනවද ඒ කොටස් 4 කියලා. 1. බිස්නස් වර්ග 10ක් සහ එම බිස්නස් හැඳින්වීම. 2. තොගවෙලඳුන් සොයා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. 3. තොග භාණ්ඩ ඔබට ගෙන්වා ගැනීම කරගත හැකි ආකාරය. 4. බිස්නස් එක පටන් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. මේ සියලුම දේ ගැන දැනුවත් වන්න වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. මුලින්ම බිස්නස් වර්ග 10ක් සහ එම බිස්නස් හඳුනා ගනිමු. 1. චොකලට් වර්ග ටොෆී වර්ග ගිෆ්ට් පැක් කිරීමේ බිස්නස් එකක්. සාමාන්‍යයෙන් ලංකාව තුළ ගොඩක් ප්‍රදේශවල චොකලට් ඒ වගේම ටොෆී වර්ග තියෙන්නේ ලංකාව තුළම නිෂ්පාදනය කරන වර්ගයි. ඒ වගේම සීමිත වර්ග ප්‍රමාණයක්. ගොඩක් අය කැමති රට ටොෆී චොකලට් වර්ග වලට. නමුත් ගොඩක් ප්‍රදේශවල මේ වර්ග මිලදී ගැනීමට නැහැ. ඒ නිසාම මේ බිස්නස් එකට තියෙන ඉල්ලුම වැඩි. ගොඩක් අඩු පිරිසක් තමයි මේ බිස්නස් එක කරන්නේ. ඉතින් ඔබට පුළුවන් ටොෆී චොකලට් ගිෆ්ට් පැක් සකසා දීමේ බිස්නස් එකක් පටන් ගන්න. මේ සඳහා තොග ඔබට පිටකොටුවෙන් ලබා ගන්න පුළුවන්. ලොකු කුඩා ඕනෑම කෙනෙක් කැමති දෙයක් තමයි ටොෆී චොකලට් කියන්නේ. ඔබට අවශ්‍ය තොග ලබා ගැනීමට පිටකොටුව දෙවැනි හරස් විදියෙන් පුළුවන්. ඔබගේ ඉල්ලීම මත තොග ෂොප් වල විස්තර ලබා දිය හැකි හතර කමෙන්ට් එකක් මාර්ගයෙන් අපෙන් විමසීමක් කරන්න. 2. රූපලාවන්‍ය භාණ්ඩ සහ පර්ෆියුම් වර්ග අලෙවි කිරීමේ බිස්නස් එකක්. ඕනෑම කෙනෙක් කැමති ලස්සනට ඉන්න. කාන්තාවන් වගේම පිරිමි අයත් එහෙමයි. ලංකාව ගත්තොත් ජනගහනයේ විශාල ප්‍රමාණයක් රූපලාවන්‍ය ද්‍රව්‍ය පර්ෆියුම් වර්ග අනිවාර්යෙන් භාවිතා කරනවා. එක් වර්ගයක් පමණක් නෙවෙයි වර්ග ගොඩක් භාවිතා කරනවා. ඔබටම තේරෙනවා ඇති මේ බිස්නස් එකට තියෙන ඉල්ලුම ගැන. ගොඩක් ෂොප් වල තියෙන්නේ දේශීය වර්ග පමණයි. ගොඩක් අය හොයන වර්ග හැමතැනම නැහැ. ඉතින් ඔබට පුළුවන් රූපලාවන්‍ය භාණ්ඩ සහ පර්ෆියුම් වර්ග විකිණීමේ බිස්නස් එකක් පටන් ගන්න. හොඳම වර්ග තෝරාගෙන අඩු මිලට තොග අරගෙන ඔබට පුළුවන් විකිණීම කරන්න. ඔබට මේ භාණ්ඩ තොග මිලදී ගැනීමට පිටකොටුවේ දෙවැනි හරස් වීදියෙන් ඉස්සරහට ගොස් දකුණු පැත්තට හැරෙන විට අංක 174 අන්ඩර්ග්‍රවුන්ඩ් වෙළඳ සංකීර්ණයේ මිලදී ගන්න පුළුවන්. මිල ගණන් විමසීමක් කරලා තොග වෙළෙන්දෙක් තෝරගන්න. 3. කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු බිස්නස් එකක්. ළමයෙක් උපදින දවසේ සිට වයස අවුරුදු 5ක් පමණ වන තෙක් අනිවාර්යෙන් දෙමාපියන් විසින් මිලදී ගන්නා දෙයක් තමයි සෙල්ලම් බඩු කියන්නේ. එක් නිවසක ගත්තොත් සෙල්ලම් බඩු විශාල ප්‍රමාණයක් දකින්නට තියෙනවා. ලංකාවේ ගොඩක් ප්‍රදේශවල සෙල්ලම් බඩු විතරක් ගන්න තියෙන ෂොප් තියෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඉල්ලුම ගත්තොත් විශාල ඉල්ලුමක් තියෙන බිස්නස් එකක්. ඔයාලට පුළුවන් පිටකොටුවේ තොග අඩු මිලට මිලදීගෙන සෙල්ලම් බඩු විකිණීමේ බිස්නස් එකක් කරන්න. ඔයාලට මේ සෙල්ලම් බඩු මිලදී ගැනීමට පුළුවන් වේල්ල වීදියෙන් සහ මල්වත්ත රෝඩ් එකේ කෙළවරේ දකුණු පැත්තේ තියෙන කඩවලින් මිලදී ගන්නත් පුළුවන්. අඩ කීපයක් සමග කතා කරලා භාණ්ඩ පරීක්ෂා කරලා මිල ගණන් කතා කරලා බලලා තොග වෙළෙන්දෙත් තෝරගන්න. 4. ලන්ච් shopping වර්ග තොග සිල්ලර විකිණීමේ බිස්නස් එකක්. ඕනෑම භාණ්ඩයක් දැමීමට අනිවාර්යෙන් shopping එකක් ඕනෑම කඩයක භාවිතා කරනවා. ඒ වගේම ආහාර සඳහා හොටෙල් වල නිවෙස් වල අනිවාර්යෙන් ලන්ච් shopping විශාල ලෙස භාවිතා කරනවා. මේ වගේ විශාල ඉල්ලුමක් තියෙන බිස්නස් එකක් තමයි මේ බිස්නස් එක. ඒ වගේම ගොඩක් අය කරන්නේ නැති බිස්නස් එකක්. එක තොගයට ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන් බිස්නස් එකක්. ඔයාලට පුළුවන් ලන්ච් ග්‍රොසරි shopping තොග වර්ග මිලදී ගන්න පිටකොරුවේ නිව් මෝ ස්ට්‍රීට් එකෙන් සහ චීන වීදියෙන් කතා කරලා බලලා තොග වෙළෙන්දෙත් තෝරගන්න. 5. ජංගම දුරකථන උපාංග අලෙවි කිරීමේ බිස්නස් එකක්. මිල විශාල වශයෙන් ඉහළ ගියත් අද නැතුවම බැරි දෙයක් තමයි ජංගම දුරකථන කියන්නේ. භාවිතයත් සමග ජංගම දුරකථන වලට ආරක්ෂාව සඳහා සහ රසවින්දනය සඳහා ගොඩක් දේවල් අවශ්‍ය වෙනවා. උදාහරණ ලෙස පෙන්වා දුන්නොත් ටෙම්පර්ඩ් ග්ලාස්, බෑක් කවර්, හෑන්ඩ් ෆ්‍රී, චාර්ජර්, බැටරි මේ වගේ ගොඩක් දේවල් අවශ්‍ය වෙනවා. ලංකාව ගත්තොත් අනිවාර්යෙන් එක්කෙනෙකුට ජංගම දුරකථන දෙකක්වත් තියෙනවා. ජංගම දුරකථන උපාංග වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔයාලට පුළුවන් පිටකොටුවෙන් තොග වෙළෙන්දෙක් හොයාගෙන ජංගම දුරකථන උපාංග විකිණීමේ බිස්නස් එකක් පටන් ගන්න. ඔයාලට තොග ගන්න පුළුවන් පළවෙනි හරස් වීදියෙන්. අපි මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. අවශ්‍ය අය channel එකට ගිහින් බලන්න. 6. ප්ලාස්ටික් භාණ්ඩ විකිණීමේ බිස්නස් එකක්. අද වන විට නිවෙස් වලට නැතිවම බැරි දෙයක් තමයි ප්ලාස්ටික් භාණ්ඩ කියන්නේ. උණුතන්ගේ, ගෙවැත්ත, සාලය මේ හැමතැනටම භාවිතා කිරීමට වැඩියෙන් ගන්නේ ප්ලාස්ටික් භාණ්ඩයි. ලොකු ඉල්ලුමක් මේ බිස්නස් එකටත් තියෙනවා. ඒ වගේම සම්පූර්ණ ප්ලාස්ටික් කඩ තියෙන්නේ නගරයක බොහොම අඩු ප්‍රමාණයක්. මේකත් හොඳ ලාභයක් ලැබිය හැකි බිස්නස් එකක් ඔබට පටන් ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය තොග භාණ්ඩ ලබා ගැනීමට පුළුවන් චීන වීදියෙන් සහ වේල්ල වීදියෙන්. ඔබට ගිහින් කඩවල් සමග කතා කරලා තොග වෙළෙන්දෙක් හොයාගන්න පුළුවන්. 7. සපත්තු සිරප්පු විකිණීමේ බිස්නස් එකක්. සපත්තු සිරප්පු කියන්නේ විශාල ඉල්ලුමක් තියෙන බිස්නස් එකක්. අද වන විට මිල ගණන් ටිකක් වැඩි වුණත් අත්‍යවශ්‍යම දෙයක් තමයි සපත්තු සිරප්පු කියන්නේ. නගරයක ගත්තොත් මේ බිස්නස් එකට නම් කඩ කීපයක් දැක ගන්න පුළුවන්. නමුත් ඔවුන් අලෙවි කරන්නේ ගොඩක් ඉහළ මිලකට. ඉතින් ඔබට පුළුවන් මිල ටිකක් අඩු කරලා ගනුදෙනුකරුවන් ටිකක් ඉක්මනින් ඔබගේ බිස්නස් එක වඩා එකතු කරගන්න. ඔබට මේ සපත්තු සිරප්පු තොග ගන්න පුළුවන් මල්වත්ත රෝඩ් එකේ. මේ පිළිබඳවත් අපි සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. අවශ්‍ය අයට අපේ channel එකට ගිහින් බලන්න පුළුවන්. 8. බුක් ෂොප් එකක් දැමීම. පාසල් ළමුන්, පෙර පාසල් ළමුන්, උසස් අධ්‍යාපනය ලබන අයටද අත්‍යවශ්‍යම දෙයක් තමයි පොත් කියන්නේ. ඊට අමතරව අධ්‍යයන කටයුතු වලට අවශ්‍ය වෙන උපකරණද ගොඩක් අවශ්‍ය වෙන දෙයක්. ඔබට පුළුවන් මේ වගේ ඉල්ලුමක් තියෙන බුක් ෂොප් එකක් පටන් ගන්න. ඔබට අවශ්‍ය තොග භාණ්ඩ ලබා ගන්න පුළුවන් පිටකොටුවේ පීපල්ස් පාක් එකෙන්. එකම කඩයකින් බලන්නේ නැතුව ටිකක් මහන්සි වෙලා හොයලා බලලා හොඳ තොග වෙළෙන්දෙක් හොයාගන්න. 9. ඇඳුම් විකිණීමේ බිස්නස් එකක්.
ඇඳුම් කියන්නේ ලොකු ඉල්ලුමක් තියෙන දෙයක්. අද වන විට මිල ගොඩක් වැඩි වෙලා තිබුණත් මනුස්සයෙක් වශයෙන් ගත්තොත් අනිවාර්යෙන් අවශ්‍ය වෙන දෙයක් තමයි ඇඳුම් කියන්නේ. ඔබට පුළුවන් රෙදි ෂොප් එකක් පටන් ගන්න. පිටකොටුවෙන් තොග වෙළෙන්දෙක් හොයාගෙන. ඔබට තොග මිලදී ගැනීමට පුළුවන් පිටකොටුවේ මල්වත්ත රෝඩ් එකේ කෙළවරෙන්. ඊට අමතරව මහරගම සහ පමුණුවෙන් ගන්නත් පුළුවන්. මේ ස්ථානවල නම් පාන්දර ගියොත් තමයි ගොඩක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. 10. බෑග් විකිණීමේ බිස්නස් එකක්. බෑග් කියන්නේ හැම දෙයකටම වගේ අත්‍යවශ්‍ය වෙන දෙයක්. පාසලට, කාර්යාලයට, ගමන් බිමන් වලට මේ හැම දෙයකටම බෑග් අවශ්‍ය වෙනවා. සම්පූර්ණ බෑග් ෂොප් එකක් ගොඩක් ප්‍රදේශවල අඩුවන අතර ඔබට පුළුවන් මේ බිස්නස් එක පටන් ගන්න. තොග මිලදී ගැනීමට පුළුවන් මල්වත්ත රෝඩ් එකෙන්. දැන් අපි බලමු ඔබ තොග වෙළෙන්දේ තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන. 1. එකම කඩයකින් ගණන් අහන්නේ නැතිව කඩල් කීපයකින් බලලා ගණන් විමසලා තොග වෙළෙන්දේ තෝරගන්න. 2. මිල විතරක් අහන්නේ නැතුව භාණ්ඩවල ක්වොලිටි එක ඔබම පරීක්ෂා කර බැලීම. පාරේ සිටින කුඩා වෙළඳුන්ගේ මිලදී නොගෙන තොග ලබා දෙන කඩවලින් මිලදී ගැනීම. තොග ලබා ගන්න තොග හිමියා සමග සුවදත්වයත් වර්ධනය කර ගැනීම. කීපවරක් භාණ්ඩ මිලදීගෙන විශ්වාසය ඇතිව පසුව පමණක් කලින් මුදල් යවා භාණ්ඩ ගෙන්වා ගැනීම. දැන් අපි බලමු තොග භාණ්ඩ ඔබට ගෙන්වා ගැනීම කරගත හැකි ආකාරය ගැන. 1. ඔබට පුළුවන් දුම්රිය මාර්ගයෙන් භාණ්ඩ ගෙන්වා ගැනීමට. 2. ඔබගේ නගරයට භාණ්ඩ රැගෙන එන ලොරි තියෙනවා. ගොඩක් තොග හිමියන් එම ලොරි හඳුනනවා. ඔවුන් සමග කතා කරලා එම ලොරි වලට පටවාගෙන භාණ්ඩ රැගෙන එන්න පුළුවන්. 3. ඔබගේ නගරයට පැමිණෙන බස් රථ සමග කතා කරලා එම බස් රථ වලට පටවා රැගෙන එන්න පුළුවන්. 4. කුරියර් සර්විස් එකක් කරහා භාණ්ඩ රැගෙන යාම සිදු කරගන්න පුළුවන්. දැන් අපි බලමු බිස්නස් එකක් පටන් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. 1. බිස්නස් එක පටන් ගන්නා ස්ථානය. මිනිසුන් ගැවසෙන තැනක් වෙන්න ඕනේ අනිවාර්යෙන්. 2. බිස්නස් එක පටන් ගන්නා ස්ථානයේ අසල සිටින ඔබගේ තරගකරුවන් ගැන. ඔවුන් විකුණන මිල, කරන ප්‍රොමෝෂන් මේවා දැනුවත් වී වෙනස් දෙයක් කිරීම. 3. සැලැස්මක් සාදා ගැනීම. හැමදේම සැලැස්මකට අනුව කරගෙන යන්න. 4. ණය වී බිස්නස් එක පටන් නොගෙන මුදල් සොයාගෙන පටන් ගන්න. මේ කාලේ ණය පොලිය ගොඩක් වැඩි නිසා. අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ පිට